මහ ලොකු රෝම අධිරාජ්‍යයේ හමුදාව තාම බැරි වුණා පප්පකමට පහර දෙන්නට. මහාම පාරදී ආරම්භ කරමු. සීසර්ගේ දේ සීසර්ට ඉල්ලා දීපල්ලා. රෙද්ද. ඉම්පප්පේ ඇහුණා නේද? රෝමන් කාර්ය ඔලඟටම ඇවිල්ලා. සීසර් ඇවිල්ලා වගේ නේද? මේ සැරේ පරාද වෙනවද? මොකද කරන්නේ අපි? හැබැයි විදපත්ති මෙහෙම දෙයක් තියෙනවා. ඔය රෝමන් කාරයන්ට පාර දෙන්න පුළුවන් අර විදපත්තගේ මැජික් කරිස්ටි හදාගත්තා. හරි. මං හරිට හදලා දෙන්නම්. හැබැයි ඉතින් මේ වයසට මට බෑ කැලේ ගිහිල්ලා මේ ඖෂධ හොයාගන්න. ඒ ගිම්පප්පා එනවනම් පොඩ්ඩක් මට ඒ ටික හොයාගන්න උදව් කරන්න. අනේ මේ විදපත්ති මට ඔය විදපප්පත් එක්ක කැලේ රින්ගන්න බෑ වැඩක් නෑනේ. කැලේට ආවා කියලා ඔයා මට මැජික් කරිස්ටි බොන්න දෙන්නෙත් නෑනේ. ඒ ඉතින් මගේ වැරද්දක් නෙවෙයි. ගිම්පප්පා පුංචි කාලේ අරිෂ්ඨ කල්දේරමට වැටිලා පැය 4-5ක් හිටියා නේද? මුළු ඇගේම තියෙන්නේ අරිෂ්ඨ. දැන් ඒ අරිෂ්ඨ බියොත් ඔය අහන්නට යයි. ඉතින් හොඳයි. එනවා ඔයාගේ මේ මල් කුමාරි කතා කළා නම් ආපු එනවද? මං උදේ පාන්දරම ඔයාට ලස්සන මල් පොකුරක් අරන් ආවා. අනේ ඔය අම්මී වැඩිච් එක්ක මේ ඔය මල් පොකුර ගත්තේ පොල් ගහකින් නෑ පොල් ගහ ගාව තියෙන කෙසිල් අපෝ කෙහෙල් මලක් අරන් එන්න තියෙනවා. මොනවද අනේ ඔයා ඉතින් මට කතා කරන්න දෙන්නේ නෑනේ. කෙහෙල් මලක් නෙමෙයි කෙහෙල් ගාව තියෙන රෝස පඳුරේ රෝස මලක්. අනේ රෝස මලක්ද? හරි ඔයා එහෙනම් ඔය රෝස මල ලස්සනට කුණ්ඩේ ගහගන්න. මේ ගිම්පප්පේ මොකද මේ? අනේ තරු පහක් නේද මේ? හොඳයි. හොඳ දන්න